RD එකේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380කට ආසන්න ප්‍රමාණයක් වැරදි විදියට කොන්ත්‍රාත්කරුවන්ට ගෙවලා තියෙනවා. කලින් මේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම කරද්දී ඒ දිස්ත්‍රික්කේ ප්‍රධාන ඉංජිනේරුවෝ වෙන්න පුළුවන් නැත්නම් විධායක ඉංජිනේරුවෝ වෙන්න පුළුවන් ඔවුන් හරහා තමයි චෙක්පත් ගෙවීම සිදු වුනේ. මේ ආණ්ඩුවට පස්සේ මේ ගෙවීම් සියල්ලක්ම මාර්ග අධිකාරිය RD එකේ මූලස්ථානයෙන් ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයක් සකස් කරා. ඊයේ පෙරේදා ඔන්ලයින් ගෙවලා තියෙනවා 2023 කොන්ත්‍රාත්කරුවන්ට ගෙවලා තියෙන හරියටම ඒ මුදල් ප්‍රමාණයන් ඒ කොන්ත්‍රාත්කරුවන්ටම නැවත වැරදිලා ගෙවනවා. මිලියන 380ක්. දැන් කොන්ත්‍රාත්කරුවන්ට ලියුම් ගහනවා අනේ මේ ටික ආපහු දෙන්න කියලා. ඒ කොන්ත්‍රාත්කරුවෝ සමහර දැන් බෑන්ක්‍රෆ්ට් වෙලා. දැන් සමහර කොන්ත්‍රාත්කරුවන්ගේ මේ OD එක සෙටල් කරගන්න බැරුව හිර වෙලා. ආපහු ඒ සල්ලි ගන්න දෙයක් නැහැ. බැංකුව ඒ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවපු මුදල් වලින් බැංකුව වල තිබුණු හිගවාරික ණය කපලා. සමහර කොන්ත්‍රාත්කරුවෝ මේ වෙනකොට කොන්ත්‍රාත්කරුවෝ විදිහට කටයුතු කරන්නේ. ඒ නිසා මිලියන 380ක් ඔන්න හොරාට ගිහිල්ලා තියෙනවා. 2023 ගෙවිලා තියෙන ගෙවුණු පේමන්ට්ස් වලට නැවත ඩබල් පේමන්ට් වෙලා අවුරුදු 3කට පස්සේ කොන්ත්‍රාත්කරුවෝ බලලා මොකද්ද මේ කොහෙන්ද මේ මුදල ආවේ කියලා බලනකොට මාර්ග අධිකාරියෙන් එයාලගේ මූලික ගිණුමෙන් ප්‍රධාන කාර්යාලයෙන් වැරදිලා කොන්ත්‍රාත්කරුවෝ ගන්නවකට මිලියන 380ක් ගිහින්. අනේ දෙයනේ මේ ආණ්ඩුවට මේ වැඩේ කරන්න බෑ. මහ බැංකුව රැක ගන්නත් බෑ. තමන්ගේ මූල්‍ය ආයතන ටික රැක ගන්නත් බෑ. රාජ්‍ය ආයතන වල ගිණුම් ටික හරියට මේ කළමනාකරණය කර ගන්නත් බෑ. මේගොල්ලෝ අයාලේ යන්නේ.